ඔයාගේ ඊළඟ පාටියකට සුපිරිම හොටෙල් එකක් හොයන ගමන් නේද ඉන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මෙතන ප්‍රයිසස් ගැන හෙවොත් නම් ඔයාලා ඇත්තටම මං වගේම පුදුම වෙයි. මෙතන මාරම රීසනබල් ප්‍රයිසස් තමයි ගයිස් තියෙන්නේ. මම දැන් ඔයගොල්ලන්ට මේ හොටෙල් එකේ ෆුල් බෝඩ් එක්කෙනෙක්ට යන ගාන තමයි කියන්න යන්නේ. ගියපු ගම වෙල්කම් ඩ්‍රින්ක් එකක් ඊට අමතරව දවල් කෑම රෑ කෑම උදේ කෑම ඔයගොල්ලන්ට උදේට ටී එක හවසට ස්නැක්ස් මේ හැම දෙයක්ම එක්ක මෙතන පැකේජ් එක වෙන්නේ එක්කෙනෙක්ට රුපියල් 9000ක් විතරයි ගයිස්. කෑම විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට රූම් එකක් පූල් ඇක්සස් මේ හැම දෙයක්ම එක්කෙනෙක්ට රුපියල් 9000කට වඩා මෙතනදී හම්බෙනවා. ඔයගොල්ලෝ මෙතන 9000 ගානේ ගොඩක් කට්ටිය නවතින්න ඕනේ නැහැ. කපල් එකක් නැවතුනත් එක්කෙනෙක්ට රුපියල් 9000ක් විතරයි වැටෙන්නේ මේ හැම ෆැසිලිටි එකක්ම එක්ක. ඔයගොල්ලන්ට පේනවා ඇති හරිම ලස්සන පරිසරයක තමයි මේ හොටෙල් එක පිහිටලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන ඔයගොල්ලන්ට මේ හොටෙල් එක මේ ලොකේෂන් එක ගැන A to Z හැම විස්තරයක්ම බලා ගන්න පුළුවන් guys. ලංකාවේ කොහේ ගියා කඩ ගන්නද හොටෙල් හොයා ගන්න ඕන නම් travel with daddyව දැම්මම YouTube එක උන subscribe කරලා තියාගන්න. Hello what's up boys and girls, welcome back to Travel with Daddy. ඉතින් ඔන්න අපි අද යන ගමන් ඉන්නේ Giant Forest Hotel එකට. ඉතින් යන ගමන් අපි මෙන්න මේ වගේ දවල් සහ උදේ ආහාරය ගත්ත පෙරේරෑන් සන්ස් එකේ අපි දවල් 12ට විතර තමයි කෑවේ. ඉතින් අර ඒකයි මම කිව්වේ උදේටයි දවල්ටයි දෙකටම කෑවා කියලා. ඉතින් කට්ටිය කාලා මෙන්න මේ වගේ හොඳ නිින්දක් දාගෙන chill එකේ යන ගමන් ඉන්නේ හොටෙල් එකට දැන්. පේනවනේ ඉතින් ඉස්සරහා සීට් එකේ කොල්ලෝ නිදාගෙන හිටියට අපි නිදිනේ අපි අවදියෙන් ඉන්නේ හැම වෙලාවෙම. යන ගමන් හම්බෙච්ච පොඩි කඩයකින් ආප්පයක් කාලා අපි තේ එකක් එහෙමත් බිව්වා. ඉතින් ඔයාලට මෙතනට යනවා නම් මේ කඩේ හම්බෙයි. පිරිනේ මේ හොටෙල් එකේ නම Giant Forest. ඉතින් මේක තියෙන කලවාන කුකුලගම මම ඔයගොල්ලන්ට මෙතනට තියෙන දුරවල් ටික පොඩ්ඩක් කියන්නම්. කොළඹ ඉඳන් කිලෝමීටර් 97ක්, ගාල්ල ඉඳන් කිලෝමීටර් 100ක්, කළුතර දොඩංගඩ එක්සිට් එකේ ඉඳන් කිලෝමීටර් 46ක් වගේම රත්නපුර ඉඳලා කිලෝමීටර් 48ක වගේ දුරක් තමයි guys මෙතනට තියෙන්නේ. අපි මෙතනට ආවේ කුරුණෑගලින් සෙට් වුණේ අපේ කට්ටිය. ඉතින් කුරුණෑගල ඉඳන් තමයි අපි ඩ්‍රයිව් එක ස්ටාර්ට් කරේ. කුරුණෑගල ඉඳන් මෙතනට කිලෝමීටර් 148ක් වගේ තිබ්බා guys. ඉතින් ඔන්න අපි අපේ ප්ලේස් එකට ඇවිල්ලා තියෙන ආපු ගමන් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකත් එක්ක සුපිරි වෙල්කම් එකක් හම්බුණා. ඉතින් මෙන්න මේ වගේ හරිම ලස්සන පරිසරයක තමයි guys මේ ප්ලේස් එක පිහිටලා තියෙන්නේ. මම දැන් ඔයගොල්ලන්ට මුලින්ම පෙන්නන්නම් අපි මෙතන නැවතිච්ච රූම්ස් මොන වගේද තියෙන්නේ කියලා. AC fans වගේ හැම ෆැසිලිටි එකක්ම එක්ක මෙන්න මේ වගේ අංග සම්පූර්ණ විදිහට කම්ෆර්ටබල් රූම්ස් ඔයගොල්ලන්ට මේ Giant Forest කුකුලගම හොටෙල් එකේදී බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව රූම් එකේ මෙන්න මේ වගේ ලස්සන මිරර් එකකුත් තියෙනවා. ඉතින් hello what's up boys and girls මොකද වෙන්නේ? ඊට අමතරව ඔයගොල්ලන්ට පොඩ්ඩක් නිදහසේ වාඩි වෙලා ඉන්න ඕන නම් මෙන්න මේ වගේ පුටු දෙයක් එක්ක ටේබල් එකකුත් මෙතන තියෙනවා. මෙන්න මේ වගේ තමයි අපිට සම්පූර්ණයෙන්ම රූම් එක බලා ගන්න පුළුවන් හැකියාව හම්බෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි ගත්ත රූම්ස් දෙකේ රූම් ඇතුළටම මෙන්න මේ වගේ හරිම ලස්සන කොළපාට ග්‍රීනි view එකකුත් අපිට බලා ගන්න පුළුවන් හැකියාව හම්බුණා. බැල්කනි එකට ගිහින් බැලුවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ හරිම ලස්සන forest view එකක් එක්ක මෙන්න මේ වගේ කුකුලකක view එකක් තියෙන. ඉතින් ඔයාලට මේ drone shot එකේ පේනවා ඇති ගංගා පාර ඊට පස්සේ හොටෙල් එක තමයි ඔයාලට මේ පේන්නේ. අපි ගෙවන වෙහෙසකාරී ජීවිතයෙන් මිදලා මේ වගේ තැනක පොඩ්ඩක් රිලැක්ස් වෙද්දී තියෙන ෆීලින් එක මම ඔයාලට ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. අපේ යාළුවෝ 4 දෙනෙක් මේ ට්‍රිප් එකට ගිය නිසා අපි එක ළඟ මෙන්න මේ වගේ බැල්කනි දෙකෙන් වගේම දොරෙනුත් ඉන්ටර්කනෙක්ට් රූම් එකක් තමයි ගත්තේ. ඔයාලට පේනවාද මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. වොෂ්රූම් පැත්තට ගිහින් බැලුවොත් ඔයගොල්ලන්ට පේනවාද මෙන්න මේ වගේ අංග සම්පූර්ණ විදිහට මෙයාලගේ වොෂ්රූම්ස් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හොට් වෝටර් ෆැසිලිටිස් වගේ වොෂ්රූම් එකක තියෙන්න ඕන හැම දෙයක්ම එක්ක මෙන්න මේ විදිහට අංග සම්පූර්ණ වොෂ්රූම්ස් ඔයගොල්ලන්ට මේ හොටෙල් එකේ තියෙන හැම රූම් එකකම බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කතා කරන්න ඕන guys මේ හොටෙල් එකේ තියෙන pool area එක ගැන. ඉතින් මේ area එකේ තියෙන ලොකුම pool එක තමයි මේ හොටෙල් එකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් එකපාර 40කට 50කටවත් මේ pool එකේ ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ ක්ලිප්ස් වලින්ම පේනවා ඇති guys මේ pool එක කොච්චර size pool එකක්ද කියලා. දවල්ට වගේම තමයි guys මෙතන රෑට තියෙන vibe එකත් වෙනමම vibe එකක් තියෙන. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ ක්ලිප්ස් වලින් මේකත් පේනවා ඇති කියලා මම හිතනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතින් අපි හොටෙල් එකත් එක්ක කතා කරලා රෑ pool එක ගාව මෙන්න මේ වගේ බාබකියු එකක් එහෙම දාන්නත් arrange කරගෙන මාර fun එකක් තමයි ගත්තේ. ඉතින් ඔයගොල්ලොත් මෙතන trip එකක් යන්න බලන් ඉන්නවා නම් ඔයාලට හොටෙල් එකත් එක්ක කතා කරලා මෙන්න මේ වගේ රෑට බාබකියු එකක් එහෙම arrange කරගෙන මාරම fun එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. බාබකියු එකක් දාන්න අවශ්‍ය බාබකියු machines වගේ හැම දෙයක්මත් ඔයගොල්ලන්ට හොටෙල් එකෙන් ගන්න පුළුවන්. ඉතින් අපි pool එකට එහෙම බහලා පොඩි ෆන් එකක් අරගෙන ඊට පස්සේ කලවානේ ටවුන් එක පැත්තට ගිහිල්ලා එන්න ගියා guys. Late night driving
with girl short Phoenix. Hi. Hello. කොල්ලෝ ඉන්නවා. කොල්ලෝ යනවා දැන් අපි. කොහෙද යන්නේ අපි? අපි යනවා ඉතින් කලවානේ ටවුන් එකට බෙලිමල් ගේන්න යන ගමන් ඉන්න කට්ටිය. කිතුල් අකුරුත් එක්ක බෙලිමල් පොන්න යන්නේ. නැවතත් අපි හොටෙල් එක කරා පැමිණියා යාළුවනේ. ඉතින් guys අපි ටවුන් එක පැත්තට ගිහින් පොඩි වටයක් දාලා ඇවිල්ලා රෑ වෙලා ඩිනර් එක ගන්න සෙට් වුණා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේ විදිහට කොත්තු රයිස් වගේ ගොඩක් දේවල් එක්ක අපේ ඩිනර් එක බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ පේනවා වගේ මෙතන කෑම මාරම රහයි guys. මෙතන 10න් 10ක් කෑම වල රේටින් එක දෙන්න පුළුවන්. අපි ගියපු දවසේ මෙතනට තව ෆැමිලි එකකුත් ඇවිල්ලා හිටියේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් යාළුවෝ සෙට් එකකට විතර නෙවෙයි ෆැමිලි එකකට රිලැක්ස් එකේ ඉන්න පුළුවන් හොඳම තැනක් තමයි මේක. තව කම්පැනි එකක සෙට් එකක් එහෙමත් ඇවිල්ලා හිටියා guys. ඉතින් අපේ කට්ටිය එයාලත් එක්ක සෙට් වෙලා ෆුල් චිල් එකේ නයිට් එක ගත කරා. රෑ 12:00 1 වගේ වෙනකන් අපි කැරම් ගැහුවා මේ හොටෙල් එකේ ඉඳගෙන. කැරම් ගහලා ඉවර වෙලා අපි පාන්දර 1ට විතර ෆීනිස්ක් ප්‍රොජෙක්ට් එකේ හොල්මන් ෆිල්ම් එකක් දාගෙන බලන්න ගත්තා guys. ෆීනිස්ක් ප්‍රොජෙක්ට් එකේ ෆිල්ම් එක බලලා අපේ කට්ටියම පාන්දර 3 වගේ වෙද්දි නිදාගත්තා. මොකද අපි පහවදා සිංහරාජය යන්න ප්ලෑන් කරගෙන තමයි ඉන්නේ. අපේ කට්ටිය උදේ පාන්දර 7:00 වගේ වෙද්දි නැගිට්ටා guys. ඉතින් අපි නැගිටිද්දිම හොටෙල් එකෙන් මෙන්න මේ වගේ බෙඩ් ටී එකක් අරගෙන අවිල්ලා තිබ්බා. ඔල්ලංගව නැගිට්ටවල උදේ පාන්දර මං ඉතින් කට්ටියට තේ එහෙම ගිහිල්ලා දුන්නා. ඊට පස්සේ අපේ කට්ටිය බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා guys. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් එක බලා ගන්න පුළුවන් උනේ. මෙතන තියෙන හැම කෑමක්ම මාරම රසයි guys. ඔයගොල්ලන්ට මං කලින් කිව්වා වගේ 10න් 10ක්ම මෙතන තියෙන කෑම වල රේටින් එක දෙන්න පුළුවන්. ඒ කොහොමද කෑම? කෑම ටික සුපිරි. අති විශිෂ්ටයිනේ. සුපිරියි. සුපිරිනේ සිරාවරම සුපිරිනේ. නයිස්. ඔයාලට නිදහසේ කෑම ගන්න පුළුවන් හරිම ලස්සන පිරිසුදු රෙස්ටුරන්ට් එකකුත් මේ හොටෙල් එකේ තියෙනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ මුලින්ම දැකපු පූල් එක ළඟ තියෙන රෙස්ටුරන්ට් එකට අමතරව ඔයගොල්ලන්ට ඇතුළේ රෙස්ටුරන්ට් එකක් වගේම මෙන්න මේ වගේ ඒරියා එකකුත් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති තැනක කැම අරේන්ජ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට සින්දුවක් එහෙම අහන්න ඕන නම් එළියේ මෙන්න මේ වගේ ලොකු බෆල් දෙකකුත් තියෙනවා. ඉතින් guys අපි දැන් හදන්නේ සිංහරාජය යන්න. සිංහරාජය යන්නයි යන්න යාළුවනේ. ටිකට් ගත්ත නේද බොයිස්? ටිකට් එක කීයද මචං සිංහරාජේ? ටිකට් එක ඇවිල්ලා 120යි. 120යි නේ? ආ නයිස්. මෙන්න ගයිස් ටිකට් එක. ට්‍රැකන් එකයි ඒතර කොච්චර දුරක් යන්න පුළුවන්ද? කිලෝමීටර්ස් 12. කොහමද වතුර ටික? ආ? ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ සිංහරාජ පැත්තට යන්න සෆාරියක් arrange කරගන්නත් හොටෙල් එකත් එක්ක කතා කරගෙන පුළුවන් guys. ඉතින් අපිත් හොටෙල් එකත් එක්ක කතා කරලා තමයි මේක arrange කරගත්තේ. හොටෙල් එකේ ඉඳන් සිංහරාජයට කිලෝමීටර්ස් 23ක වගේ පොඩි දුරක් විතරයි තියෙන්නේ guys. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අපිත් මාරම experience එකක් තමයි ගත්තේ මේ සිංහරාජ tour එකේ. කිලෝමීටර් 1.5ක් වගේ ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ටැප් එකක් වොෂ්රූම්ස් එහෙම හම්බ වෙනවා. ඊට අමතරව මායිමෙන් එහා පැත්තේ පොඩි කඩේකුත් තියෙනවා guys. ඉතින් මමත් දැනගෙන හිටියේ නෑ මේ කැලේ ඇතුලේ එහෙම කඩයක් හම්බෙයි කියලා. කොහොමද ඒ කරේ? සිංහරාජේ උඩ නැගගෙන ඇවිල්ලා ඔව් මේ වගේ පොඩි කඩේකින් උණු පරිප්පු වඩයක් කාලා කාට එකක් බොද තියෙන ආතල් එක. නෑ ඇත්තට මේ වඩෙත් උණුයිනේ. ඔව් පට්ටමුයි. පට්ටුනේ නේ.
ඔයාලා සිංහරාජ පැත්තට යනවනම් ඒ කඩෙන් තේ එකක් බොන්න ගයිස්. ඒ තේ එකේ තියෙන රහ වෙනම රහක්. ඒක නම් මාරම ක්වොලිටි. ඉතින් අපි තේ එකක් එහෙම බීලා ආයෙත් රක්ෂිතය ඇතුළට ආවා. සිංහරාජ රක්ෂිතය ඇතුළේ ඉන්නේ ගයිස්. my friends hello කියන්න. friends hi ඔක්ක hello guys පොටයක් දිග යන ගමන් ඉන්නේ පොටක් ඉන්නේ. රක්ෂිතය ඇතුළේ ඉන්න කට්ටිය පොටයක් දිග යනවා හරි අර. ෆොටෝ එකක් ගන්න දෙන්නේ. එන්න කට්ටිය මේ වීඩියෝ කරන ෆොටෝ ගන්නවා රක්ෂිතය ඇතුලේ. අපේ ගයිඩ් අයියත් ඉන්නවා අර පැත්තෙන්. මේක බීම බලාගෙන පොඩ්ඩක් සාත්තික සිග්නල් එන්න ඕනේ. දඩස් ගාලා සද්දයක් එද්දි. I try to pick one thought, have some concentration. And if I make a mistake, it's called education. I try to do this every day, call it replication. Wake up, today's gonna be a good day. 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 උල්පත් වතුර උල්පත් ජලය. Wake up, today's gonna be a good day. ෆිට් නේ? සිංහරාජේ අපි සංචාරය කරලා ඉවරයි. දැන් කෙලින්ම එළියට යනවා. දැන් කෙලින්ම දූවිලි ඇල්ල කරා යන ගමන් ඉන්නේ හරිද? let's go. මයි ගිම්බල් එක ගත්තද? යෝ යන්නේ. සිංහරාජෙන් පස්සේ අපි දූවිලි ඇල්ලට ආවා ගයිස්. ඉතින් මේ හොටෙල් එකේ ඉඳන් කිලෝමීටර්ස් 23ක වගේ පොඩි දුරකින් තමයි දූවිලි ඇල්ලත් පිටලා තියෙන්නේ. ආතල්ද? අඩෝ. සුපිරිද? අවුල අම්මට සිරි මරු බං. wow. superior. ඔයගොල්ලන්ට පේනවා ඇති ගයිස් මේ දූවිලි ඇල්ලේ තියෙන සුන්දරත්වය. ඉතින් අපි ගිය දවසේ නම් මෙතන ගොඩක් කට්ටිය හිටියේ. ඒත් මෙතන තියෙන සුන්දරත්වයෙන් නම් කිසිම අඩුවක් තිබුණේ නැහැ. මේ වගේ නැචරල් වතුර ටිකකින් නාගත්තට පස්සේ ඇඟට තියෙන සනීපය නම් කියන්න වචන නැහැ ගයිස්. ඉතින් ඔයගොල්ලොත් මේ ජයන්ට් ෆොරෙස්ට් හොටෙල් එකට එනවා නම් මේ ටුවර්ස් ඔක්කොම හොටෙල් එකත් එක්ක කතා කරලා අරේන්ජ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දූවිලි ඇල්ලගා උඩ කනුවක මෙන්න මේ වගේ දියමකුලෙක් හිටියා ගයිස්. මේ වගේ එකෙන් මම ජීවිතේට දැකලා නැහැ. ජිප් එකේ අයියා කියපු විදිහට මූ කෑවොත් බෙහෙත් කරේ නැත්නම් අනිවාර්යෙන් මැරෙනවලු. උදේ සිංහරාජ ගිහිල්ලා ඊට පස්සේ දවල් දූවිලි ඇල්ලට ඇවිල්ලා නාලා දැන් කට්ටියට හොඳටම ටයර්ඩ්. ඉතින් කට්ටියම නිින්දක් දාගෙන මෙන්න මේ වගේ ආයෙත් හොටෙල් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ අපි කරන හැම ඇක්ටිවිටි එකක්ම මේ හැම එක්ස්පීරියන්ස් එකක්ම මේ ජයන්ට් ෆොරෙස්ට් කුකුලගංග හොටෙල් එකට ආවොත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා ගයිස්. ඉතින් අපේ කට්ටියම සිංහරාජ ගිහින් ඇවිදලා දූවිලි ඇල්ලේ නාලා හැම පොඩ්ඩක් මහන්සිය තමයි හොටෙල් එකට ආවේ. ඉතින් අපි එද්දිත් පොඩ්ඩක් හවස් වුණා. දවසම මෙහෙ ඇවිදලා මහන්සි නිසා එදා අපේ කට්ටියම පොඩ්ඩක් කලින් නිදාගත්තා ගයිස්. ඉතින් එදාර හොඳට නිදාගෙන කට්ටිය උදේ ඇහැරුණා ගෙදර යන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ලොකේෂන් එකේ තියෙන අපි ගත්ත එක්ස්පීරියන්ස් එක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගයිස්. හැමදාම ගෙවන ඒකාකාරී ජීවන රටාවෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා මේ වගේ හරිම ලස්සන පරිසරයක පිහිටලා තියෙන විලායකක අපි මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට පෙන්නන වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න කැමති කට්ටියට මෙතන මාරම තැනක්. දවස් දෙකක් පුරාවට මාරම ලස්සන මෙමරීස් ටිකක් මාරම ලස්සන එක්ස්පීරියන්ස් ටිකක් අපේ ජීවිතයට එකතු කරගෙන අපි දැන් මේ හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න තමයි ගයිස් හදන්නේ. මම ගියපු හොටෙල් වලින් හොඳම හොටෙල් එකක් තමයි ගයිස් මේක. මෙතන කෑම බීම ලොකේෂන් එක එහෙම සුපර්බ්. ඒ වගේම මෙතන ඉන්න ස්ටාෆ් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. හොටෙල් එකට මීටර් 100ක් විතර දුරින් මෙන්න මේ වගේ ලස්සන තැනකුත් තියෙනවා. ඉතින් හොටෙල් එකේ කට්ටිය අපිත් එක්ක ඇවිල්ලා ඒ තැනත් පෙන්න ඔයාලට පේනවා ඇති ස්ටාෆ් එකේ කට්ටිය මාරම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් තමයි මේ හොටෙල් එකේ ඉන්නේ. ඉතින් මම මේ දැන් ඔයගොල්ලන්ට පෙන්නන view point එක තියෙන්නේ හොටෙල් එකේ ඉඳන් මීටර් 100ක් විතර ළඟින් ඔයාලට පේනවා ඇති හරිම ලස්සනයි මෙතනත්. මෙතන පහලින් පේන ගඟ සහ රක්ෂිතය තමයි ඔයගොල්ලන්ට උගුස්සෙක් වෙලා මම පෙන්නුවාම මෙන්න මේ විදිහට පේන්න ඔයගොල්ලන්ට පේනවා ඇති හරිම ලස්සන පරිසරයක් තමයි ගයිස් මෙතන තියෙන්නේ. මම මේ වීඩියෝ එකේ අන්තිමට මේ හොටෙල් එකේ නම්බර්ස් ටික දාන්න
දානවා වගේම හොටෙල් එකේ ප්‍රයිසස් ගැනත් මම වීඩියෝ එක මුලදී කිව්වා වගේ ආයෙත් පාරක් ඔයාලට කියන්න. ඉතින් ලංකාවේ කොහේ ගියා කටු ගන්න නැතුව හොටෙල් හොයාගන්න ඕන නම් travel with daddyව දැම්ම YouTube එකේ subscribe කරගන්න. එහෙනම් see you in the next video boys and girls. Bye bye. Cheers. කට්ටියම සතුටින් පරිස්සමෙන් ඉන්න. හරිම ලස්සන පරිසරයක් තුළ පිහිටලා තියෙන ජයන්ට් ෆොරෙස්ට් කුකුලගම හොටෙල් එකේ බුකින් එකක් දාගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ නම්බර්ස් වලට කෝල් එකක් දුන්නොත් හොටෙල් එකට ගියපු ගමන් වෙල්කම් ඩ්‍රින්ක් එකක්, දවල්ට ලන්ච් එක, රැට ඩිනර් එක, උදේට බ්‍රෙක්ෆාස්ට් එක, උදේට බෙඩ් ටී එකක්, ඊට අමතරව හවසට ස්නැක්ස්, මේ හැම දෙයක් එක්කම එක්කෙනෙක්ට රුපියල් 9000ක් විතරයි මෙතන පැකේජ් එක වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ පැකේජ් එකට ඔයගොල්ලන්ට රූම් එකක්, පූල් ඇක්සස් වගේ හැම දෙයක්මත් හම්බෙනවා guys. වීඩියෝ එකේ තියෙන නම්බර්ස් වලට කෝල් එකක් දුන්නොත් මෙතන බුකින් එකක් දාගන්න පුළුවන් හැකියාව ඔයගොල්ලන්ට හම්බෙනවා. තවත් මේ වගේ ලස්සන හොටෙල්ස් වීඩියෝස් බලන්න වගේම ලංකාවේ කොහේ ගියක් කටු ගන්න නැතුව හොටෙල් හොයාගන්න ඕන නම් දැම්මම travel with daddy YouTube එකට subscribe කරලා තියාගන්න. එහෙනම් see you in the next video boys and girls. සතුටින් පරිස්සමෙන් ඉන්න කට්ටියම bye bye. Cheers.